අද වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ හැෂ් එකක් කියන්නේ මොකක්ද කියලා. කලින් වීඩියෝ එකේදී මම කතා කරා centralized, decentralized, distributed කියලා network type තුනක් ගැන. ඒ විතරක් නෙවෙයි මේ decentralized network එකයි distributed network එකයි blockchain technology එක ඇතුලේ පාවිච්චි වෙනවා කියන කාරණාවත්. ඉතින් හැෂ් එකක් කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න නම් digital object එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕනේ. digital object එකක් කියන එක මේ විදිහට පැහැදිලි කරන්න. අපේ ඇහැට පේන එතකොට අපි අතින් අල්ලන්න පුළුවන් ඒ වගේ එක එක වස්තුන් තියෙනවනේ. උදාහරණයකට කාර් එකක්, බස් එකක්, එතකොට අපි පාවිච්චි කරන පොතක්, පැන්සලක්, එහෙම නැත්නම් වෙන ඕනම දෙයක් වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දෙයක් අපි සාමාන්‍ය වස්තුවක් විදිහට හඳුන්වනවා. එතකොට අපි පාවිච්චි කරන ෆෝන් එකක් ඇතුලේ තියෙන data, එහෙම නැත්නම් වීඩියෝ එකක්, ඔඩියෝ එකක්, ඉමේජ් එකක්, ඊළඟට මොකක් හරි software එකක්, මෙන්න මේ වගේ දේවල් වලට අපි කියනවා digital object එකක් කියලා. මෙන්න මේ වගේ තියෙන ඩිජිටල් ඔබ්ජෙක්ට් එකකට යුනික් විදියට නිර්මාණය කරලා තියෙන කෝඩ් එකකට තමයි මේ හැෂ් එකක් කියලා කියන්නේ. මේක හරියට මිනිස්සෙක්ගේ ඇඟේ තියෙන ඇඟිලි සලකුණ වගේ. ඔයා මේ වෙනකොට දන්නව ඇතිනේ සාමාන්‍යයෙන් එක මිනිස්සෙක්ගේ ඇඟිලි සලකුණ තවත් මිනිස්සෙක්ට පිටින් නැහැ කියලා. අන්න ඒ වගේ තමයි මේ හැෂ් එකත්. ඉතින් මෙන්න මේක වැදගත් වෙන්නේ ඇයි? හරි. මේකේ වැදගත්කම මේ විදිහට පැහැදිලි කරන්න පුළුවන්. නිකන් හිතන්න අපි මොකක් හරි ඩොකියුමන්ට් එකකට ඒ කියන්නේ මොකක් හරි ලියුමකට අපේ ඇඟිලි සලකුණ තියනවා කියලා. ඉතින් කාට හරි පුළුවන් මේ වගේ තව කොපියක් හදාගන්න. ඒ වුණාට එයාට අපේ ඇඟිලි සලකුණ ඒ විදිහටම තියාගන්න බැහැනේ. මොකද ඒ ඇඟිලි සලකුණ පිහිටන්නේ Tamanට විතරක් හින්දා. හැබැයි නිකන් හිතන්නකෝ මේ ඩිජිටල් විදිහට තියෙන දෙයක්. ඉතින් මේ වගේ දෙයක් කාට හරි අරගෙන Tamanට ඕන විදිහට වෙනස් කරගන්න පුළුවන්. එතකොට මේකේ මුල් අයිතිකාරයාට මේක වෙනස් කරපු එකක්ද එහෙම නැත්නම් මේක මං හදපු එකමද කියලා හොයාගන්නත් ටිකක් අමාරුයි. මොකද මේක පොඩි දෙයක් නම් ඉක්මනට විස්තරේ හොයාගන්න පුළුවන්. ඒ වුණාට මේක ටිකක් ලොකු පරාසයක විහිදිලා තියෙන දෙයක් නම් ඇත්තට මේක ඉක්මනට හොයාගන්න බෑ. හරි. මං උදාහරණයකට මෙහෙම දෙයක් ගන්නම්. ඔයා හිතන්නකෝ පිටු ගොඩාක් තියෙන මොකක් හරි ඩොකියුමන්ට් එකක්. එහෙම නැත්නම් ලියුමක් තියෙනවා කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් මේකේ එක පිටුවක එක තැනක් වෙනස් කරනවා. ඉතින් මේ විදිහට වෙනස් කරපුවාම මේක කලින් තිබ්බ එකට වඩා වෙනස්ද නැද්ද කියලා බලා ගන්න නම් ආපහු මේ ඩොකියුමන්ට් එකම එහෙම නැත්නම් ආපහු මේ ලියුමම සම්පූර්ණයෙන් කියවන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි. මෙතන කැපිටල් ලකුරක් සිම්පල් කරනවා වගේ එහෙම නැත්නම් ඩොට් එකක් එහෙම කරනවා වගේ නැත්නම් ස්පේස් එකක් එහෙම කරනවා වගේ පොඩි වෙනසක් කරොත් ඇත්තට මේක හොයාගන්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ වෙලාවට තමයි අපිට හැෂ් එක ගොඩක් වැදගත් වෙන්නේ. උදාහරණයකට මෙහෙම හිතන්නකෝ. මම මේ කලින් කිව්ව ඩොකියුමන්ට් එක හදාගත්තට පස්සේ මේකට හැෂ් එකක් ජෙනරේට් කරනවා. ඉතින් මේ හැෂ් එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක අපි කොහේ හරි පරිස්සම් කරලා අරන් තියාගෙන ඉන්නවා කියලා හිතන්නකෝ. හරි. දැන් ආපහු දවසක බලා ගන්න ඕනේ මේ තියෙන කලින් තිබ්බ ඩොකියුමන්ට් එකමද කියලා. ඉතින් මේ වෙලාවට කරන්න තියෙන්නේ ආපහු මේ ඩොකියුමන්ට් එකට හැෂ් එකක් ජෙනරේට් කරන එක. ඉතින් මේ කලින් ජෙනරේට් කරපු හැෂ් එකයි මේ දැන් ජෙනරේට් වුණ හැෂ් එකයි දෙකම 100%ක් සමාන වෙන්න ඕනි. එහෙම සමාන වෙන්නේ නැහැ කියන්නේ මේ ඩොකියුමන්ට් එක එදා තිබ්බ තත්ත්වයට වඩා චුට්ටක් හරි අද වෙනස් වෙලා තියෙනවා කියන එක. ඉතින් ඇත්තටම මේක ලියුමකට එහෙම නැත්නම් ඩොකියුමන්ට් එකකට සීමා වෙන්නේ නැහැ. අපි පාවිච්චි කරන ඉමේජ් එකකට එහෙම නැත්නම් වීඩියෝ එකකට, ඔඩියෝ එකකට, අපි පාවිච්චි කරන software එකකට මේ වගේ ඩිජිටල් විදිහට පවතින ඕනම දෙයකට මෙන්න මේ විදිහට හැෂ් එකක් ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ හැෂ් එක මාර්ගෙන් අපිට දැනගන්න පුළුවන් අපි එදා මේ හැෂ් එක ජෙනරේට් කරනකොට තිබ්බ මේ ඩිජිටල් ඩොකියුමන්ට් එකට වඩා වෙනස් ඩොකියුමන්ට් එකක්ද අද තියෙන්නේ කියන එක. ඉතින් මෙන්න මේ ටෙක්නොලොජි එකත් යොදාගෙන තියෙනවා බ්ලොක්චේන් එකක් නිර්මාණය කරද්දී. ඒ කියන්නේ මේ හැෂින් ඇල්ගොරිදම් එක්කුත් මේ බ්ලොක්චේන් එකක් ඇතුලේ වැඩ කරනවා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ ඩිජිටල් ලෙජර් එකක් කියන්නේ මොකක්ද කියලා. මම ඊළඟ වීඩියෝ එකකින් ඒක හරියටම පැහැදිලි කරන්නම්.